නුගේගොඩ සංහිඳ ලෙෂ පිහිනුම් තටාකයේදී දිය කිලීමෙන් මියගිය පස් හැවරදි ජාත්‍යන්තර පාසල් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දීමට ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් රත්නාගමගේ මහත්මිය නියෝග කළාය. එම නියෝගයට අනුව සිසුවාගේ දේහය දෙමව්පියන් වෙත බාර දෙන ලදී. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේදී බ්‍රහස්පතින්දා දින පවත්වන ලද මරණ පරීක්ෂණයේදී වැඩබලන මහේස්ත්‍රාත්වරිය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය. මෙලෙස මියගොස් ඇත්තේ නුගේගොඩ තලපත් පිටිය උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි නුගේගොඩ කීබල් කොලේජ් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබූ නෙතුජ නිර්වාණ හේරත් නම් වූ සිසුවෙකි. මිරිහාන පොලිසිය වෙනුවෙන් පොලිස් කොස්තාපල් රාජනායක මහතා විසින් මරණ පරීක්ෂණය මෙහෙවනු ලැබූ අතර දරුවාගේ මව සහ පියා විසින් මෘතදේහය හඳුනා ගන්නා ලදී. අදාළ සිදුවීම වන අවස්ථාවේදී එම පාසලේම සිසුන් 30 දෙනෙකු ගුරුවරුන් කිහිප දෙනෙකුගේ අධීක්ෂණය යටතේ පිහිනුම් පුහුණුව සඳහා එම ස්ථානයට පැමිණ සිටි බවත් ඔවුන්ගේ දෙමව්පියන්ද එම ස්ථානයේ රැඳී සිටි බවත් මරණ පරීක්ෂණයේදී කරුණු හෙළිවිය. පුහුණුකරුවන්ගේ මඟ පෙන්වීම යටතේ අනෙකුත් සිසුන් පිහිනුම් පුහුණුවේ නිරතව සිටින අතරතුර මෙම සිසුවා දියගිලී ඇති අතර පසුව කළුබෝවිල ශික්ෂණ රෝහලට තුරත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබිණි. දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ මෙම සිසුවාගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනාද අනතුරු සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිට ඇති බව වාර්තා වේ. තම පුත්‍රාගේ මරණය සම්පූර්ණ වගකීම පාසල් සහ පිහිනුම් බලධාරීන් විසින් බාරගත යුතු බවට මියගිය සිසුවාගේ පියා වන ප්‍රදීප් හේරත් මහතා මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කළේය. දරුවා කෙලෙන අවස්ථාවේ පුහුණුකරු එතන නොසිටි බවත් ඔහු වැඩිමහල් සිසුන් පුහුණුව සඳහා මිනිත්තු 5කට ගිය බවත් පවසා ඇති අතර දරුවා ජලයේ ගිලී පාවෙමින් සිටිනු දැක ඇත්තේ පිහිනුම් තටාකය අලුත් වැඩියාවකට වහලේ සිටි පසුන් නැහැලා පිරිසක් බවත් පැවසේ. ඔවුන් දරුවා ගිලී සිටිනු දැක කෑගසූ නමුත් කිසිවෙකු ඉදිරිපත් වී දරුවා බේරා ගන්නට යොමු නොවූ පසුබිමක අනෙක් පස සිටි දරුවාගේ වැඩිමහල් සොයුරියක වහා පිහිනා ඇවී තම සොයුරා ගොඩගෙන තිබේ. එම අවස්ථාවේ සිහිය නැතුව වතුර පෙවී තිබුණු දරුවා රෝහල්ගත කළ නමුත් රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බව රෝහලින් පවසා තිබේ. දරුවාට වතුර පෙවී ඇති අවස්ථාවේ දෙමාපියන් ඇමතු පිහිනුම් බාරව එදින පැමිණි ගුරුවරිය සුළු දෙයක් සිදු වෙති බවත් වතුර ටිකක් පෙවී ඇති නිසා රෝහලට දරුවා රැගෙන යන බවත් පමණක් පවසා තිබුණි. පිහිනීම සම්බන්ධයෙන් කිසිදු පූර්ව දැනුමක් තම දරුවාට නොතිබූ බැවින් ඔහු නොගැඹුරු කුඩා තටාකයකට යොමු කිරීම සිදු කළ යුතුව තිබුණද ඔහු පළමුවෙන්ම ගැඹුරු තටාකය වෙත යොමු කර ඇති බවට පියා චෝදනා කළේය. ගැඹුරු තටාකය පිහිනීමට නොදන්නා කුඩා දරුවන් තනිකර දමා යාමේ අවදානම ගැන වගකීමක් තිබී නැත. තවද සාමාන්‍යයෙන් පුහුණුකරුවන් දෙදෙනෙකු යොදවන පිහිනුම් සැසී සඳහා සිදුවීම වූ දිනේ යොදවා තිබී ඇත්තේ එක් පුහුණුකරුවෙකු පමණක් බවත් ඔහුද නිත්‍ය පුහුණුකරු නොවන බවත් හෙතෙම කියා සිටියේය. ඉදිරිපත් වූ සියලු කරුණු සහ සාක්ෂි සැලකිල්ලටගත් වඩබල මහේස්ත්‍රාත්වරිය මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දීමට තීරණය කළාය. නුගේගොඩ කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත මිරිහාන පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි. මේ අතර දරුවා මිය යාම සම්බන්ධව එම දරුවා ඉගෙනම ලැබූ පෙර පාසලේ සහකාර විදුහල්පති ඇතුළු 7 දෙනෙක් මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.